200යි ටිකට් එක. Welcome to my channel. Hi කොහොමද මගේ යාළුවෝ හැමෝටම ඔන්න වෙනදා වගේම මගේ channel එකට ඔයාලව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. අද අපි දෙන්න day out එකක් යන්න තමයි හදන්නේ. මම අද උදේම නැගිටලා අපි දෙන්නගේ lunch එක prepare කරගත්තා. මේ අද අපේ lunch එකට තියෙන curries. ඊට පස්සේ මම අපි දෙන්නගේ lunch එක මෙන්න මේ වගේ pack කරගත්තා. curries මදි කියලා හිතුන නිසා මම පපඩම් ටිකකුත් බැදගත්තා. මං අපේ ලන්ච් එක රෙඩි කරගත්තට පස්සේ තමයි හස්බන්ඩ්ව නැගිට්ටුවේ. ඊට පස්සේ තමයි යා නැගිටලා වොෂ් කරගෙන එයා ඩ්‍රෙස් කරගත්තේ. ඕකේ ෆයිනලි මම නම් ලෑස්ති වෙලා ඉවරයි. තව මගේ මනමාලයා විතරයි ලෑස්ති වෙන්න තියෙන්නේ. ඕකේ එයාත් රෙඩි වෙලා ඉවරයි. දැන් මට තියෙන්නේ අන්තිම වැඩේ. චාර්ජ් එකට දාගත්ත ෆෝන්ස් ටික ඔක්කොම බෑග් එකට දාගන්න. මතක් කරලා මේ ටික නම් දාගන්න ඕනේ. අමතක වුණා නම් ඉවරයි. ටරා අපි යන්නයි හදන්නේ. This is my outfit. ටරා. පිගමනේ යම්. හැමදාම ඉතින් මං පරක්කුයි කියලා කියනවනේ. ඒක නිසා මම අද වේලස්සනින්ම ලෑස්ති වුණා. තව පොඩි දෙයක් ෆයිනලි කරන්න ඕනේ. මගේ වෝටර් බොටල් එක කාර් එකේ තමයි තිබ්බේ. ඒක ෆිල් කරලා හෑන්ඩ් බෑග් එකට දාගන්න ඕනේ. තව පොඩ්ඩකින් ඒකත් අමතක වෙනවා. අපි දෙන්න එනකොට ප්ලේන් ටී එකක් විතරයි බීලා ආවේ. ඒ නිසා චුට්ටක් බඩගිනි දැන්නම්. ඊට පස්සේ අපි පෙරන් සන්ස් එකෙන් නතර කරා මොකක් හරි ලයිට් එකට කමු කියලා. අද නම් අපි දෙන්නගේ choice දෙක දෙකක්. එයාට සැරෝනෙලු මට අද ස්වීට් එකක් ඕනේ. ඒක නිසා මම ගත්තේ ඉග්ලෑස් එකක්. හස්බන්ඩ් ගත්තේ පේස්ට්‍රි එකක්. එතන ඉඳන් කනකොට තවත් වෙලා යන නිසා අපි දෙන්න අරගෙන ආව යන ගමන් කකා යන්න. මම නම් කලන්නේ. තව විනාඩි 3යි. අපි යන්නේ රීච් වෙනවා. හරි දැන් සුනේත්‍රා විහාර මාවත. මේකෙන් අරහට කියලා කියනවා බලමු විහාරවල. අද අපි දෙන්න මේ යන්නේ ඩේ අවුට් එක ගැන මම ඔයාලට පුංචි අයිඩියා එකක් දෙන්නම්. අද අපි යන්නේ වෙට්ලෑන්ඩ් එකකට. මේක තියෙන්නේ රාජගිරියේ. මේක තමයි බැද්දේගාන වෙට්ලෑන්ඩ් එක. ඔයාලට Google search කරලා මේ ගැන වැඩිපුර details දැනගන්නත් පුළුවන්. ඕකේ දැන් අපි කායක පාකින් එකට දැම්මා. දැන් අපි යන්නේ ටිකට් ගන්න. මෙතන ඉස්සරහම තමයි ටිකට් කවුන්ටර් එක තියෙන්නේ. යන්කෝ මම ඔයාලට පෙන්නන්න. Hello, this me. මෙන්න මේ වගේ ලොකු පාකින් ඒරියා එකක් තියෙනවා එතන. දැන් අපි යන්නේ මේ ටිකට් ගන්න. මේක තමයි ටිකට් කවුන්ටර් එක. Tickets. 200යි ටිකට් එක. කාර් එකක් ගේනවා නම් කාර් එකට රුපියල් 50යි charge වෙන්නේ. මේ පාක් එකට එන්ටර් වෙනකොටම තියෙන්නේ නම් මෙහෙම තමයි. අපි දෙන්න දැන් තමයි එන්ටර් උනේ. අපි ඇතුළට ගිහින් බලමුකෝ පාක් එක කොහොමද තියෙන්නේ කියලා. ඇතුළට යන තැන ඉඳන් නම් ආයේ කතා දෙකක් නැහැ. ෆුල්ලිම වයිල්ඩ් ෆීලිං එකක් තමයි හම්බ වෙන්නේ. ඊයේ රෑ හොඳටම වැස්ස නිසා තනින් තන මේ වගේ මඩ වෙච්ච පාරවලුත් නැතුවම නෙමෙයි. හොඳ කාලේ ෂූස් දාගෙන ආවේ නැත්තම් මෙතන ස්ලිප් වෙලා වැටිලා වෙනම දෙයක් වෙනවා. හැබැයි මෙතන මිනිස්සුන්ගේ සද්ද බද්ද නම් පොඩ්ඩක්වත් ඇහෙන්නේ නැහැ. එක එක සත්තු කෑ ගහනවා විතරයි තනිකරම ඇහෙන්නේ. මේ කොළම කොළ පාට පරිසරය බලාගෙන ඇවිදගෙන යනකොට හිතට මාර නිදහසක් තමයි දැනෙන්නේ. ඔන්න ඉස්සරහට තවත් මඩවලක් තියෙනවා. මේ මඩවලෙත් ගල් දාලා තිබ්බේ. හැබැයි ඒ දාලා තිබ්බ ගල්ලුත් එරෙනවා ඇතුළට. බලන්නකො බලන හැම අතම කොළම කොළ පාටින් පිරීලා ගිහිල්ලා.
මේ පාක් එකේ තියෙන තවත් එක විශේෂම දෙයක් තමයි මෙහි තියෙන ගස් වැල් වලට නිදහසේ හැදෙන්න ඉඩ දීලා තියෙනවා. අපි තමයි මේ ගස් අස්සින් වැල් අස්සින් රිංගගෙන ඇතුළට යන්න ඕනේ. එක එක තැන්වල මේ වගේ බෝඩ්ස් ගහලා තියෙනවා. ඒ තැන්වලට ආවේනිකව මේ වගේ බර්ඩ්ස් ඉන්නවා කියලා. අපි බලමුකෝ ඇතුළට ගිහලා යාලා ඉන්නවද කියලා. මගක් දුර ආවාම මෙහෙම සිකියුරිටි රූම් එකක් තියෙනවා. ඊට පස්සේ අපි ඉස්සරහා අරගෙන ආව ටිකට් එක මෙතනින් චෙක් කරලා තමයි අපිට ඇතුළට යන්න දෙන්නේ. හරි, අපි දැන් ඇතුළට ගිහිල්ලාම බලමුකෝ මොනවද මේකේ ස්පෙෂලිටි එක කියලා. මෙතන ඉඳන් තමයි පාක් එක හරියටම පටන් ගන්නෙ. මේ තියෙන්නේ මැප් එක. ඕකේ, අපි දැන් ඇතුළට ගිහිල්ලා බලමුකෝ මොනවද තියෙන්නේ, කොහොමද පාක් එක ඇතුළේ තියෙන්නේ කියලා. මම මෙතනින් ඇතුළට යනකම් ඔයාලා ගිහින් බලන්නකෝ මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද කියලා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම ගිහින් සබ්ස්ක්‍රයිබ් කරලා මතක ඇතුව බෙල් අයිකන් එක ඔබලා තියාගන්න. මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. අපි දෙන්න ටිකක් දුර ආවා. හැබැයි තාම බටර්ෆ්ලයි කෙනෙක් නම් දැක්කේවත් නැහැ. බලමුකෝ මෙයාගේ කමෙන්ට්ස් අහලා. කියන්න ඔය කමෙන්ට් එක දෙන්න. බටර්ෆ්ලයිස් ලා බලන්න තමයි අපි ආවේ මේ රූට් එකේ. බටර්ෆ්ලයි නා එක එක්ක දැක්කේ නෑ බෑනේ. හැබැයි බටර්ෆ්ලයි වොක් කියලා ලියලා තිබ්බා. බටර්ෆ්ලයි වොක්. හරි, අපි දැන් ඉස්සරහට ගිහින් බලමුකෝ ඉස්සරහට තව මොන මොන වොක් තියනවද කියලා. මෙතනත් බෝඩ් එකක් ගහලා තියෙනවා. මෙතන ගහලා තියෙන බෝඩ් එකේ නම් මෙන්න මේ සත්තු ඉන්නවා කියලා තමයි ගහලා තියෙන්නේ. සත්තු කිව්වට මෙතන ගහලා තියෙන කුරුල්ලන්ගේ ෆොටෝස් උයි යාළගේ නම් උයි. බිගිනින් එකේම එක්කෙනෙක්ව දැක්කා. හරියට. මේක තමයි එන්ට්‍රන්ස් එක. අර කවුද කියලා ඔයාලා දන්නවනේ. මේක තමයි එන්ටර් වෙන්න තියෙන්නේ. අපිට ගොඩාක් වීඩියෝස් ගන්න පුළුවන් වෙයි දන්නේ බලමු. පුළුවන් උපරිමයෙන් ඔයාලට වීඩියෝස් අරන් එන්නම්. ලස්සනේ තියෙන්නේ. නයිස්. දැන් තමයි අපි ලී වලින් හදපු පාලම් පාරට එන්ටර් වුනේ. අනේ මන් දන්නේ නැහැ මෙතන තියෙන වයිබ් එක එක්ස්ප්ලেইন කරන්න මට වචනත් නැහැ. එච්චර ගොඩම ලස්සනයි. බලන හැම තැන කොළම කොළ පාටින් වැහිලා ගිහිල්ලා. ඒකට මැචෙන් අපි දෙන්නත් කොළ පාට තමයි ඇඳගෙන ගියේ. දෙන්න නම් මෙතන ඉඳගෙන සෑහෙන වෙලාවක් කතා කර හිටියා. වෙලාව ගියා දැනුනේම නැහැ. ඔහොම ඉන්නකොට මම දැක්කා අර ඈත වෙඩින් ෂූට් එකක් යනවා. ඔයාලට පේනවත් දන්නේ නැහැ. මෙතනට ඒ කියන්නේ වෙඩින් ෂූට්ස් වලටත් කට්ටිය එනවා. ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ මෙතන කොච්චර ලස්සනද කියලා. ගොඩාක්ම කාර්යබහුල වෙලා තියෙන අපේ ජීවිත පොඩ්ඩක් හරි රිලැක්ස් කරගන්න අපි අපිට ටයිම් එකක් දුන්නාම එන පාක් එකක් තමයි මේ තියෙන්නේ. එන්ටර් වෙනකොටම ගහලා තිබ්බ බෝඩ් එකේ ඉන්න යාළුවෙක් අපිට හම්බ වුණා. අනිත් යාළුවෙක් කොටයිත් ගන්න. හලෝ. හයි. දැන් කාලේ මේ වේගෙන් ගෙවිලා යන හැටියට ඔයා මම අපි හැමෝම ගොඩාක් කාර්යබහුලයි. කොච්චර කාර්යබහුල වුණත් සතියට පැයක් දෙකක් හරි ඔයා වෙනුවෙන් වෙන් කරගන්න අමතක කරන්න එපා. සතිය දවස් 6ම පවුල ගැන බලලා එක දවසක් ඔයා වෙනුවෙන් වෙන් කරගත්තා කියලා කිසිම වරදක් නැහැ. මම නම් දකින්නේ ඇත්තටම එහෙමයි. ජීවිතේ කියන්නේ අපි අපිට වෙන් කරගන්න කාලයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඔයාලා මේ දැක්කේ අපි එතන ගත්ත ලස්සන ෆොටෝස් ටිකක්. අපි මේ පාක් එකට යනකොට 2:03ට විතර ඇති මං හිතන්නේ. එතකොටත් අවුව වැටිලා තිබ්බේ පාක් එකට. මගේ හස්බන්ඩ් ගොඩක් උස නිසා සමහර තැන්වල එයාගේ ඔළුව වදිනවා. ගොඩක් තැන්වල එයාට නැවිලා තමයි එන්න උනේ. මේ ෆුල් පාක් එකටම එළිය වැටිලා නැහැ. සමහර තැන්වල මෙන්න මේ වගේ ගොඩක් කළුවරයි ගස් වලින් තනිකර වට වෙලා තියෙන්නේ. මේ යන්නේ අපි අර ඈතින් දැක්ක බ්‍රයිඩ්. මෙතනට එන හැමෝටම මම නම් කියන්නේ අපේ උපරිමයෙන්ම සපෝට් එක දෙන්න ඕනේ 100%ක්ම මේ ලස්සන පරිසරය ආරක්ෂා කරගන්න.
දැන් ඒ පඳුරුවස්සෙන් රිංගල ආපු පාත් එක ඉවරයි. දැන් අලුත් වයිබ් එකක් තියෙන තැනකට තමයි ආවේ අපි. Wow, look at this vibe guys. මෙතන ගන්න ෆොටෝස් ටික, වීඩියෝ ක්ලිප්ස් ඇත්තටම නිකන් රියැලිටි එකක් කියලා නම් පේන්නේ නැහැ. තනිකරම එඩිට් එකක් වගේ. මේ ඔයාලට පේනව නේද? මට මේ බ්ලොග් එක එඩිට් කරද්දිත් හිතා ගන්න බෑ අපේ ලංකාව කොයිතරම් නම් ලස්සනද කියලා. මේරියාගේ මේවා තමයි දෙන්න පුළුවන්. අද නම් මට මලක් නෑ ගයිස්. දැක්කනේ අද මට කොළ කෑල්ලක් විතරයි හම්බුනේ. මොකද මේ ඒරියා එකේ මල් තිබ්බේ නෑ යාට හොයලා දෙන්න. කමක් නෑ වැටලා තිබ්බ කොළයක් හරි අයින්දලා දෙනවා. මෙතන අපි අරගත්ත ෆොටෝස් ටික බලන්නකෝ. මේක නිකන් ඇත්තටම පිටිපස්සේ අපි ගස් ටිකක් දාලා එඩිට් කරලා වගේ. ෆයින් ෆොටෝස් ටිකත් අරගෙන දැන් අපි එන්ට වෙන්නේ ආයෙත් කළුවර පැත්තකට. මේ පාක් එකේ වයිබ් එක හදලා තියෙන්නේ මෙන්න මේ වගේ තමයි ෂණික වෙනස් වෙනවා. මේ ප්ලේස් එක එයාලා වෙට්ලෑන්ඩ් කියලා නම් කරලා තියෙන්නේ. මේ පාත් එකේ දෙපැත්තේ කවදා ගියත් මෙහෙම තමයි වතුර පිරලා තියෙන්නේ. මේ ගස් හිටවලා තියෙන්නේ වතුරේ තමයි. මං කිව්වේ ඔයාලට මේ අපිට පේන වයිබ් එක ෂණික වෙනස් වෙනවා කියලා. බොරුද? මේ දැක්කා නේද? දැන් අපි දෙන නගින්න හදන්නේ අපි අර ඈතින් දැක්ක හට් එකට. දැන් අපි ඇවිත් තියෙන්නේ ඒ හට් එක ළඟට. මෙතන තියෙන හැම පාලමක් වගේ පාත් එකක්ම රෙස්ට් කරන්න තියෙන තැන්, පඩිපෙල් හැමදේම හදලා තියෙන්නේ මෙන්න මේ වගේ ලී පටි වලින් තමයි. මම නම් මේ පඩිපෙළ නැග්ගේ ඇත්තටම බයෙන්. මොකද මේ පඩිපෙළ නගිනකොට ඒ පඩිපෙළ හිඩස් අතරින් බිම පේනවා. එතකොට මට ඇත්තටම මාර විදියට බය හිතෙනවා. මෙන්න මෙහෙම තමයි උඩට නගිනකොට view එක තිබ්බේ. දැන් අපි උඩට ආවා. උඩට ආවට පස්සේ view එක තියෙන්නේ මෙහෙම තමයි. පොඩි හට් එකක් තියෙන. එතන අපිට ඕනි තරම් ෆොටෝස් ගන්නත් පුළුවන්. අපි යනකොට තව නංගිලා වගේකුත් හිටියා ෆොටෝස් අරගෙන. යාලටත් බාධාවක් නොවෙන්න තමයි අපි එතන වීඩියෝස් ටික ගත්තේ. මාර හුළඟ යාළුවනේ. උඩට ගියාට පස්සේ හතර පැත්තෙන්ම හුළඟ එනකොට අපිව නිකන් විසි වෙලා යනවා වගේ. මේ බලන්නකෝ ඔයාලට පේනවා ඇතිනේ කොච්චර හුළඟක් තියනවද කියලා. මං හිතන්නේ මෙතන මෙච්චර හුළඟ සැරවෙන්න හේතුව හතර පැත්තෙන්ම හුළඟ ඇවිත් අපිට වදින නිසා වෙන්න ඇති. මෙන්න මෙහෙම තමයි උඩට නැග්ගට පස්සේ අපිට වටා පිටාව පේන්නේ. හට් එකේ උඩ මේ වගේ ලස්සන විදිහට තමයි ඒකත් ඩිසයින් කරලා තිබ්බේ. උඩට නගිනකොට විතරක් නෙමෙයි උඩට ගියාට පස්සෙත් අතරින් පතර ලී අස්සෙන් බිම පේනවා. එතකොට නම් මාර බයයි. හරි ඔන්න ඔහම තමයි හට් එක උඩ තිබ්බේ. අපි දැන් පල්ලෙහාට යමු. ඊළඟට අපි කොහෙද යන්නේ කියලා බලන්න. උඩට නැග්ගාම මුළු පාක් එකම පේන්නේ නැහැ. මොකද ගස් වලින් කවර් වෙලා තියෙන නිසා අතරින් පතර තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ ආසේ මෙයා කරන වැඩේ බලන්නකෝ. අර පේනවනේ තැනක්. එන්න මෙතන. ඒකට යන්න ඕනේද? එතනින් තමයි අපි ආවේ. ආවේද? යන්න තියෙන්නේ මේ පැත්තේ. අපි කොළ අතු බාදක අල්ලන් ඉන්නවා දැක්කද? මේ කතාරියන වදී වලට දැක්කද? ශාරුඛ් ඛාන්ද? ශාරුඛ් ඛාන්ද? මේ වගේ මෙච්චර ලස්සන තැනක්වත් අපේ ලංකාවේ මිනිස්සුන්ට ලස්සනට පිළිවෙලට පිරිසිදුව තියාගන්න බැරි හැටි බලන්නකෝ. එතනත් ගිහින් විනාශ කරලා තමයි ඇවිත් තියෙන්නේ. කොච්චර කිව්වත් කොච්චර බෝඩ් ගහලා තිබ්බත් මේ මිනිස්සුන්ට නම් තේරෙන්නෙම නැද්ද මන්දා. අපේ මෙමරි බුක් එකට තවත් ලස්සන ෆොටෝස් දෙකක්. මෙන්න මේ වගේ ලස්සන වයිබ් එකක් තමයි හැමතැනම තියෙන්නේ. සමහර තැන්වලට එහෙම ලී පාලම් වගේ ගහලා තියෙනවා. සමහර තැන්වල මෙන්න මේ වගේ මඩ පාරවල්. අපි දෙන්නම එහෙම කයිය ගහගෙන ඇවිදගෙන යනකොට පාර ටිකක් මිස් වුණා. ඇත්තටම මේක නෙමෙයිලු පාර. ආය ආපස්සට ආවා. ඊට පස්සේ තමයි හරි පාරට ගියේ. දැන් නම් මගේ කකුල අතුරු දෙනවා හොඳටම. දෙන්න ගත්තද කකුල් දෙක? ආච්චිගේ වගේ. අම්මා හොඳ වට. දැන් නම් අපිට ගොඩක් ටයර්ඩ් කියලා ටිකක් ඉඳගත්තා විතරයි. ලොකු වැස්සක් අඩම් පාත් වුණානේ.
දැන් මට තියෙන එකම දුක මං හදාගෙන ආපු ලන්ච් එක මෙතන ගන්න බැරි වෙන එක. බලන්නකෝ හිතුවේවත් නැති තරම් හයියෙන් වැස්සා. අපි දෙන්න හොඳටම තෙමිලා තමයි ආවේ. මෙච්චර ලොකු වැස්සක් කොහෙන් කඩම් පාත් වුණාද දන්නේ. වැස්ස නවතීවි කියලා හිතාගෙන අපි දෙන්න කොහෙවත් නතර වෙන්නේ නැතුවම ආවා. ඒකස්සේ පොඩි අකරතැබ්බත් වුණා අපිට. කන්නාඩියට වැටුණා. කකුලට වදින්නත් වුණා අන්තිමට. බලන්නකෝ කොච්චර ලොකු වැස්සක්ද එකපාරට කඩම් පාත් වුණේ කියලා. යනකොට තිබ්බ පාරයි එනකොට තියෙන පාරයි බලන්නකෝ. උඩේ අල්ලගෙන නැවිලා කරලා එනකොට කොන්දට නම් හොඳ ගණන්. හොඳයි එක්සර්සයිස්. ගෙදර ඉන්නකොට එක්සර්සයිස් කරන්නේ නැහැ. හොඳයි. මේ වැස්ස ආස්සේ මට උන අකරතැබ්බේ බලන්නකෝ. කුඩෙත් කැඩුණා. ඉවරයි. මේ වෙද්දි නම් වැස්ස ටික අඩු වෙගෙනයි එන්නේ. හැබැයි අපි දෙන්න නම් හොඳටම දෙවිලා සපත්තු ඇඳුම් බෑග් හැමදේම අපේ තෙමිලා දැන් තියෙන්නේ. බේර වැවද? හරි වැඩක්. පටන් පේන්නේ බේරාවක් වගේ තමයි කළු පාටනේ තියෙන්නේ ඔක වතුර ටික. හරි අපි එළියට යනවා. අම්මෝ මට නම් කතා කරගන්නත් බෑ එච්චරකට මහන්සියත් පැත්තක තියලා මට නම් තියෙන ලොකුම ප්‍රශ්නේ අපිට මෙතන ලන්ච් එක ගන්න බැරි වෙච්ච එක. මේ වැස්ස නිසා අපිට අද ඒ එක්ස්පීරියන්ස් එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැරි වුණා. අපි දෙන්න නම් කලින් ඒ එක්ස්පීරියන්ස් එක අරන් තියෙනවා. අද ඔයාලවත් එක්කන් ආවේ ඔයාලත් එක්ක මේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න. අපි පාර තියෙන පැත්තකට අපේ රූට් එක මාරු කරා. ඒ පැත්තේ ඉතින් මඩනේ. ගියා නම් ඉවරයි. පාරට චේන්ජ් කරා. නේ. yes. මෙතනින් ගිහිල්ලා කොහෙටද යන්නේ කිව්වේ? මෙතනින් ගිහිල්ලා අපට හැරුණා නම් මේ පාකින් එක. වැස්ස නම් නැවතුණා. හොඳ දෙයක්. උඩේ බව. ඔන්න ඔහොම තමයි අපි දෙන්නගේ ඩේ අවුට් එක අද ඉවර වුණේ. ඊළඟ සතියේත් මං තවත් අලුත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්කෝ. ඔයාලා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම ගිහින් සබ්ස්ක්‍රයිබ් කරලා මතක ඇතුව බෙල් අයිකන් එක ඔබලා තියාගන්න. මං අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. එක්ස්ප්ලෝර් ද වෙට්ලෑන්ඩ්. මෙන්න මේක තමයි ගියේ අපි. මගේ වීඩියෝස් ලස්සනයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. හරි එහෙනම් අදට මං ගිහින් එන්නම්. හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න. බයි බයි. ඊළඟ සතියේ තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් හමුවෙමු එහෙනම්. එතකන් goodbye everyone.